Hello guys, welcome to my YouTube channel. आज අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ අපි කොහොමද හරියටම තරස් එක account එකක් හදාගෙන බඩු ඕඩර් කරන්න කියලා. ඉතින් මම වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් පහතින් subscribe button එක bell icon එක click කරලා තියාගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ. හරිනම් guys ඔයාලා දරාසක account එකක් හදාගන්න කලින් ඔයාලා ඉස්සෙල්ලා යන්න ඕනේ Play Store එකට. ඔයාලා Play Store එකට ගියාට පස්සේ ඔයාලා search කරගන්න ඕනේ දරාස කියලා. දරාස කියලා search කරාට පස්සේ ඔයාලට මේ වගේ app එකක් එයි. ඒක ඔයාලා install කරගන්න. ඒක install කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට open දෙන්න. ඊට පස්සේ ඒක මේ විදිහට open වෙවි. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙතන account කියන option එකට. account කියන option එකට ගියාට පස්සේ ඔයා මෙතන යන්නේ මේ settings icon කියන. ඒ settings icon එක උඩ click කරන්න. ඒක උඩ click කරලා පස්සේ මේ වගේ page එකකට එවි. ඊට පස්සේ ඔයා ගන්න ඕනේ මෙතන address book කියන එකට. address book කියන එකට ගියාට පස්සේ ඔයා යන්න ඕනේ මෙතන add address කියන එක දුන්නාට පස්සේ ඔයා මෙතන දෙන්න ඕනේ ඔයාගේ order එන එක්කෙනාගේ නම. ඔයාගේ order එන එක්කෙනාගේ නම මෙතන දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ active තියෙන phone number එක මෙතන දාගන්න ඕනේ. මොකද ඔයාගේ order ආවට පස්සේ ඒක ආව මේක ගන්න කියලා ඔයාට මේ number එකට තමයි ඔයාට call එකක් එන්නේ. ඒ නිසා ඔයාට active තියෙන phone number එක මෙතන දාගන්න. ඊට පස්සේ මෙතනට region එක, city එක, district එක ඒ තුනම select කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන address කියන තැන ඔයාගේ ගෙදර address එක දෙන්න ඕනේ. ඊට පස්සේ address එක දුන්නාට පස්සේ කිසිම option එකක් connect කරන්න නැතුව save කියලා දෙන්න. ඊට පස්සේ ඔයා මෙතනින් back වෙන්න. back වුණාට පස්සේ ඔයා යන්න ඕනේ account information කියන එකට. ඊට පස්සේ ඔයා account information කියන එකට යන්න ඕනේ. account information කියන එකට ගියාට පස්සේ ඔයා ඉස්සලාගේ මෙතන නම පෙන්නනවා. නම ඕනනම් ඔයාලට නම වෙනස් කරගන්න පුළුවන්. ඒක ඕනෙම නෑ. ඒක හැමංගෙම තියෙනවා. ඊට පස්සේ ඔයාගේ මෙතන දෙන්න එක දාගන්න තියෙනවා. මෙතන මම මේල් කියලා දාගන්න. ඊට පස්සේ මෙතන බර්ත්ඩේ එක දාගන්න තියෙනවා. එතනට ඔයාලට කැමති බර්ත්ඩේ එකක් දාගන්න පුළුවන්. මම මෙතන වරු බර්ත්ඩේ එකක් දාගන්නවා. මේ විදිහට. මෙතන මම බොරු බර්ත්ඩේ එකක් දාගන්නවා. ඊට පස්සේ ඔයාලට කැමති බර්ත්ඩේ දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඔයාලා මෙතන change mobile කියන එකට. change mobile කියන එකට ගියාට පස්සේ ඔයාලට ඒක security verification කියන එක. ඊට පස්සේ ඔයාව බලන්න ඕනේ verify thought email කියන option එක. ඊට පස්සේ ඔයාගේ email එකට ඒවි message එකක්. ඒක තියෙනවා මේක verification code එක. ඊට පස්සේ ඔයා ඒක බලලා මේ විනාඩි තප්පර ගන්න යන කලින් ඔයාලා මෙතන දාන්න. ඊට පස්සේ ඔයා verification successful කියලා වැටේවි. ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ තියෙන mobile verification කියන එකට. ඒ mobile verification කියන එකට ගියාට පස්සේ ඔයාගේ phone number එක දෙන්න ඕනේ. මෙතනට ඔයාගේ active තියෙන phone number එක. ඒ active තියෙන phone number එක දුන්නාට පස්සේ ඔයාට message එකක් එවි. ඒ message එක බලලා SMS එකක් එවි. SMS එක බලලා ඒක තියෙන verification code එක මෙතන ගහ ගන්න ඕනේ. ඊට පස්සේ verification successful කියලා වැටේවි. ඊට මෙතනින් ඔක්කොම back වෙන්න. ඊට පස්සේ මෙතන ඔයා කරගන්න තියෙන ඔක්කොම settings දැන් හදාගෙන ඉවරයි. ඊට පස්සේ ආගේ මෙතන country එක හරියට තියෙනවා. ඒ වගේ තියෙන ඕන ටික හරියටම තියෙනවා. මෙතනින් settings වලින් back වෙන්න. ඔය settings වලින් back වුණාට පස්සේ දැන් ඔයාට පේනවා ඔයාගේ account එක successful මේ වගේ පේන්නනවා. ඊට දැන් අපි mouse and keyboard කියලා search කරගනවා. මෙතන mouse and keyboard කියලා search කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන ගොඩාක් ඉතාමත් අඩු මුදල් වලට mouse and keyboards බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ඔයගොල්ලන්ට gaming mouse and keyboard එකක් තියෙනවා combo එකක්. T-Wolf කියන brand එකෙන් ඔයාලට ඒකේ RGB තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔය මෙතන ඊට පස්සේ ඒ වගේම T-Wolf brand එකේම ඒ වගේම RGB gaming mouse and keyboard combo එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේට RGB gaming keyboard ගාගේ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන වලට පේනවා ඉතින් තවත් ඒ වගේ combo එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා wireless keyboard. ඒවනම් gaming නෙමෙයි සාමාන්‍ය wireless පාවිච්චි කරපුවාම keyboard ටිකක් මෙතන තියෙනවා. ඉතින් වල පේනවා. ඉතින් මෙතන අපි මේ තියෙන 3890ට ඒක තියෙනවා අපිට mouse pad එකක් හම්බ වෙනවා. mouse pad එකකින් ගොඩක් දිග mouse pad එකක් හම්බ වෙනවා. ඒ වගේම
පොද ගේමින් mouse එකකුත් හම්බුනවා T-Wolf කියන බ්‍රෑන්ඩ් එකේ T-Wolf කියන බ්‍රෑන්ඩ් එකේ මොඩල් කීබෝඩ් එකකුත් හම්බුනවා ඒ වගේ ගොඩක් හොද වාසියටත් මේක බලා ගන්න පුළුවන් වෙනවා ඊට පස්සේ මම මෙතන සර්ච් කරගනවා neon light district කියලා මම මේ විදිහට neon light district කියලා සර්ච් කරගනවා neon light district කියලා සර්ච් කරලා පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන 346කට ඒ වගේ 376කට ඒ වගේ ගොඩක් ලාභයට මෙතන neon light district බලා ගන්න පුළුවන් වෙනවා ඒ වගේ ඔයාලට මෙතන ගොඩක් ලාභයට දේවල් ඕඩර් කරගන්න පුළුවන් වෙනවා ඉතින් දැන් මම මෙතන මේ ටික තමයි අපිට සර්ච් කරලා පස්සේ ඒ වගේ බලා ගන්න පුළුවන් වෙනවා දැන් මම මෙතන කියලා දෙනවා ඔයාලා කොහොමද මේකේ ඕඩර් එකක් දාන්න කියලා ඔයාලා ඕඩර් එකක් දානකොට ඔයා ඉස්සෙල්ලාම තෝරගන්න එක තෝරගෙන ඔය අනන්සර් රිවිව්ස් වලට ගිහලා බලන්න මේක ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්ද ඒ වගේ කියලා බලන්න රේටින්ග්ස් එකෙන් බලලා තමයි මම දී ගන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙතනින් කැටගරි එකට ගිහිල්ලා ඔයා මේකේ වර්ග තෝර ගන්න ඕනේ. මම මෙතන බ්ලූ කියලා දෙනවා. ඒ වර්ග තෝරගත්තට පස්සේ ඔයාලට මෙතන තෝරගන්න එනවා. මේක තෝරන තියෙන පාටනේ. ඔය ගන්න බ්‍රෑන්ඩ් එක තමයි වෙනස් වෙන්නේ. ඒකට බ්ලූ දාලා මම මෙතන තියෙනවා buy now කියලා. buy now කියලා දුන්නාට පස්සේ ඔයාලට මේ වගේ මෙතන ඔයාගේ ඇඩ්‍රස් එක පෙන්නනවා. ऐसे මෙතන පෙන්නනවා අපේ neon light district එක ඒ වගේ මෙතන ඊපස්සේ මෙතන තියෙනවා ආගා ජෙම්ස් තියෙනවා නම් ඔයාලට මෙතන අඩු කරගන්න පුළුවන්. ඊපස්සේ ආගා වවුචර් එකක් තියෙනවා නම් මෙතන ආගා වවුචර් කෝඩ් එක ගහලා අඩු කරගන්න පුළුවන්. ඒ ටික තමයි මේ විදිහට බලාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා ඒ ඔක්කොම ටික තියෙනවා නම් ඒ ටිකක් දාලා මෙතන දෙන්න place order කියන option එක. place order කියන option එක ඊපස්සේ මෙතන ඔයාලට payment method එක මැසේජ් සෙට් කරගන්න එනවා. ඒකට ඔයා දැන් ගෙවන්න ඕන නම් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් ලින්ක් ගන්න ඔයාලට මේක ගන්න ඕනේ. නැත්නම් කෑෂ් ඔන් ඩෙලිවරි දෙනවා නම් ඔයාලා ගන්න ඕනේ මෙන්න මේ කෑෂ් ඔන් ඩෙලිවරි දෙන්න. මම මෙතන කෑෂ් ඔන් ඩෙලිවරි කියන එක ගන්න. ඊට පස්සේ ඔයාගෙන් අහනවා මේ ප්‍රයිස් එක දීලා confirm order කරලා order එක confirm කරන්න කියලා. ඔයා මෙතනින් දෙන්න ඕන confirm order කියලා. ඒක දුන්නාට පස්සේ ඔයාගේ order එක successfully අපි order කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලා මේ වගේ page එක ඊට පස්සේ ඔයා මෙතන මේ කතර ලකුණ ගන්න ඕනේ. කතර ලකුණ ඉවුවට පස්සේ ඔයා යනවා මෙතන. ඒතර බලන්න පුළුවන් වෙනවා. ඔයාලට මෙතන හදන sell to pack we will be packing your parcel soon කියලා. ඊට පස්සේ ඔයාගේ order මේ විදිහට පෙන්නනවා. ඔයාලට මෙතන address එක change කරගන්න පුළුවන්. ඔයාගේ number එක මෙතන පෙන්නනවා. ඔයාලට මේ order එක cancel කරන්න ඕන නම් මෙතනින් cancel කරගන්න පුළුවන්. ඉතින් guys ඔය විදිහට තමයි අපි අපේ දරාස් කියන app එක use කරලා අපි දරාස් එකේ account එකක් හදාගෙන මේ විදිහට බඩු order කරන්නේ. අද අපි මේ වීඩියෝ එක නතර ගන්නවා. ඉතින් අපි තව සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු.